අනේ දෙයියනේ මා ගාව හෙලට දෙන්න සල්ලි නෑ. උඹලා මගෙන් සල්ලි ගද්දි ඔහොම කිව්වේ නෑ නෝවේ. සල්ලි නැත්තම් මේ ගේ මට දීලා උඹලා ඵලයව. අනේ මහත්තයෝ මම මේ මාසේ අන්තිම වෙද්දී ඔබතුමාගේ සල්ලි ගෙවන්නම්. මේවා හරියන්නේ මට දැන් ඕනි සල්ලි. මොකද මේ සද්දේ මිනිස්සු සල්ලි නැටි හින්දානේ කියන්නේ වෙන දවසේ කියනවා තමුසේ කවුද මට සද්ද දාන්න. ඔබට එකකින් වැඩක් නැහනේ. ඔබ වෙන දවසක වරෙන්. එහෙන නොකොලොත් මං දන්න ඔබට කරන්න ඕනේ දේ. කරපම් බලන්න එහෙන. ඔබට මම උඹලා මේක කරන්න කැමතිද මට ඒක දැනගන්න ඕනි. ඔව් අයියන්ඩි. මුන් හිතන් ඉන්නේ අපි බය ජීවත් වෙන જાතියක් කියලා. හෙට උදේ රටේරාල කොළඹ යනවා නුවරකාරෙන්. බැහැපියව ඔක්කොම ඔය කරත්තෙන් එළියට ළඟ තියලා වටින දේවල් ඔක්කොම මෙතනින් තියලා දන ගහපියව. ඒ කළුවා ඉක්මනට මේ ඔක්කොම මල්ලට දාගනින්. එන්න අතුලට පුතා කියන්නකො බලන්නේ විස්තර ටිකක්. දැන් මොකද කරන්නේ? 1864 මාර්තු 21 වනදා සරදියෙල් මාවනැල්ලේ පිහිටි නිවසක සිටියදී ලැබුණු ඔත්තුවකට අනුව පොලිස් කණ්ඩායමක් විසින් එම නිවස වටලන ලදී. තව දුරටත් විරෝධය පෑම නිෂ්ඵල බව දුටු සරදියෙල් යටත් විය. ඔහු මහනුවරට රැගෙන යනු ලැබූ අතර විනිසුරු තොම්සන් සහ රජී නීතිඥ ලෙස රිචඩ් මෝගන් සහ ඉංග්‍රීසි කතා කරන ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාග කරන ලදී. ජූරිය විසින් ඔහු වැරදිකරු ලෙස තීරණය කරන ලද අතර මරණ දණ්ඩනය නියම කරන ලදී. ඔහු 1864 මැයි 7 වනදා එල්ලුම් ගහ වෙත ගෙනියනු ලැබූ අතර විශාල ජනකායක් සරදියෙල් දැක ගැනීමට එහි පැමිණි සිටියහ. මෙයින් වීර සරදියෙල්ගේ කතාව මෙසේ නිමා විය.